අම්මයි තාත්තයි හවසම ගියේ නෑදෑ ගෙදරක මල ගෙදරකට. දුව අපි එන්න හෙට උදේවේ. දොරවල් ජනේල වහගෙන පරිස්සමින් ඉන්න. කියලා අම්මා යන්න කලින් 10 පාරක් විතර මතක් කළා. මම ඉතින් දන්නව තනියම ඉන්න හැටි. ඒත් ඉදා හවස දැනුනේ වෙනදා නැති පාළුවක්. මුළු ගෙදරම නිහඬයි. හුළඟ හරිම වේගෙන් හමනවා. ඒ හුළඟට මගේ කොණ්ඩ කැරලි මූණ පුරා විසිලෙද්දි මට දැනුනේ අමුතුම නිදහසක්. අපේ ගෙදරට අල්ලපු තියෙන්නේ කසුන් අයියලගේ ගෙදර. කසුන් අයියා කියන්නේ මගේ හිතේ කාලෙක ඉඳන් හංගගෙන ඉන්න ලොකුම රහස. එයා මට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල්. උස්ස පෘෂ්ටිමත් සිරුරක් තියෙන හැමතිස්සෙම පිළිවෙලට ඉන්න කෙනෙක්. එයා වැඩ ඇරලා බයික් එකේ එනකොට ඒ හෙල්මට් එක ගලවලා කොණ්ඩේ හදන විදිහ බලන් ඉන්න මම හරිම ආසයි. එයාගේ ගැඹුරු ඒ ඇස්වල තියෙන බෑල්මෙන් මාව 10 පාරක් විතර හිරිවැටිලා යනවා. එදා හවසත් එයා වත්තේ වැඩ කර කර හිටියා. වැස්ස පොද වෙටෙද්දිත් එයා එක නතර කළේ නෑ. එයා ඇඳගෙන හිටියේ නිල් පාට බැනියමකුයි කොට කලිසමකුයි විතරයි. වැස්සට එයාගේ බැනියම තෙමිලා ඇඟට ඇලිලා තිබුණේ එයාගේ හැඩය තවත් ඉස්මතු කරමින්. මම බැල්කනියේ ඉඳන් ඒ දර්ශනය බලන් හිටියේ මගේ හුස්ම පවා නතර වෙලා වගේ. එයාගේ ශක්තිමත් උරහිස් දිගේ වැහි බින්දු ගලාගෙන යනව මම බලාගෙන හිටියේ පුදුම ආශාවකින්. එකපාරටම කසුන් අයියා ඔළුව උස්සලා බැල්කනිය දිහා බැලුවා. අපේ S2 එකට මුණ ගැසුණා. මම ඉක්මනින් අහක බලාවරත්තත් මට දැනුණා එයා තාමත් මන් දිහා බලන් ඉන්නවා කියලා. මගේ හදවත මහා හයියෙන් ගැහෙන්න ගත්තා. මම වැස්ස තවත් තද වුණා. හයියෙන් නකුණු ගහන්න ගත්තා. එකපාරටම මුළු පලාතම කලවර කරලා කරන්ට් එක ගියා. අයියෝ මට ඉබේටම කියවුණා. මම ඉක්මනට පහලට ගියේ ඉටිපන්දමක් හොයාගන්න. ෆෝන් එකේ ටෝර්ච් එක දාගෙන මම මුළු කුස්සියම පීරුවත් ඉටිපන්දමක් හොයාගන්න බැරි වුණා. මට බයක් දැනෙන්න පටන් ගත්තා. වැස්ස වහලට වදින සද්ද හරියට කවුරු හරි වහල උඩ ඇවිදිනවා වගේ. සාලේ ජනේලෙන් පේන අකුණු වෙලියට මුළු ගේම අමුතු විදිහට පේනවා. මම සෝෆා එකට වෙලා ගුලි වුණේ හිතේ තියෙන බය මකා ගන්න. ඒත් ඒ බය ඇතුලේ මොකක්දෝ අමුතු බලාපොරොත්තුවකුත් තිබුණා. එතකොටම කවුරු හරි දොරට තට්ටු කරනවා ඇහුණා. කවුද? මම වෙවුලන හඬින් ඇහුවා. නංගි මම කසුන්. ඒ කටහඬ ඇහුණාම මගේ හිතට දැනුනේ පුදුමාකාර සහනයක්. ඒ වගේම අමුතු ගැස්මක්. මම ඉක්මනට ගිහින් දොර ඇරියා. එයා අතේ ලොක්කු කුඩයක් තිබුණත් හුළඟ නිසා එයා සෑහෙන්න තෙමිලා. කරන්ට් එක ගිය නිසා මම බැලුවා ඔයා තනියම බය වෙලා ඇති කියලා. ගෙදර කවුරුත් නැහැ නේද? එයා ඇහුවේ හරිම මෘදු විදිහට. "ඔව් අයියේ, අම්මලා ගියා. මට ඉටිපන්දමක්වත් හොයාගන්න බැරි වුණා." මම කිව්වා. "ඉන්න, මම ඉටිපන්දමකුයි ලයිටර් එකකුයි අරන් ආවා." එයා ඇතුළට ආවා. එයාගෙන් ආපුවේ වැස්සේ සුවඳයි, පිරිමි සුවඳයි මුළු සාලෙම පැතිරුණා. කසුන් අයියා ඉටිපන්දම පත්තු කරලා ටීපෝ එක උඩින් තිබ්බා. ඒ පුංචි එළියෙන් මුළු සාලෙම අමුතුම හැඩයක් ගත්තා. සෙවණැලි බිත්ති පුරා නටනවා. කසුන් අයියා සාලේ මැද හිටගෙන එයාගේ තෙමුණු බැනියම ගැලවුවා. "සෝරි නංගි, මේක හොඳටම තෙමිලා. ඇඟට හරිම අමාරුයි." එයා කිව්වා. මම මොකොත් නොකියා එයාගේ ශක්තිමත් පපුව දිහා බලන් හිටියා. ඉටිපන්දම් එළියට එයාගේ සිරුරේ හැඩතල හරිම ලස්සනට පෙනුණා. ඒ පපුවේ තිබුණ රෝම තීරුව වැහි බින්දු වලින් තෙමිලා දිලිසෙනවා. මට දැනුනේ මගේ ඇඟ ඇතුලේ ලොකු රස්නයක් හට ගන්නවා වගේ. මම ඉක්මනට තුවායක් අරන් එවිත් එයාට දුන්නා. "තෑන්ක්ස් නංගි." එයා මගේ අතින් තුවායේ ගනිද්දි අපේ ඇඟිලි එකිනෙක ස්පර්ශ වුණා. ඒ ස්පර්ශය හරියට විදුලි සැරයක් වගේ මගේ ඇඟ පුරාම ගලාගෙන ගියා. මම ඉක්මනට අත අහකට ගත්තා. කසුන් අයියා එයාගේ ඔළුව සහ ඇඟ පිහදා ගන්න අතරේ මම සෝෆා එකේ වාඩි වුණා. මම ඇඳගෙන හිටියේ හීනි පටි තියෙන දන හිස දක්වා විතරක් තියෙන රෝස පාට තුනී ගවුමක්. වැස්ස නිසා දැනෙන සීතලට මගේ ඇඟ හිරිවැටිලා වගේ තිබුණේ. ඒත් කසුන් අයියා ළඟ ඉන්නකොට දැනුනේ පුදුම උණුසුමක්. කසුන් අයියා එවිත් මට එහා පැත්තෙන් වාඩි වුණා. දැන් අපි දෙන්න අතර තියෙන්නේ ඊටාම පොඩි පරතරයක් විතරයි. "බයද තනියම ඉන්න?" එයා මගේ දිහා බලාගෙන ඇහුවා. "දැන් බය නැහැ අයියා ඉන්න නිසා." මම හෙමින් කිව්වා. "ඔයා දන්නවද නංගි, ඔයා දැන් ඉස්සර වගේ නෙවෙයි. ගොඩක් වෙනස් වෙලා, ගොඩක් ලස්සන වෙලා." එයාගේ හඬ ගොඩක් ගැඹුරු වෙලා තිබුණා. ඒකේ තිබුණේ අමුතුම ආශාවක්. මම ලැජ්ජාවෙන් බිම බලාගත්තා. කසුන් අයියා මොගේ කම්මුලකට වැටිලා තිබුණ කෙස් රොදක් හෙමින් අතින් අහකට කළා. එයාගේ ඇඟිලි තුඩු මගේ සම මත හරිම මෘදුව ගෑවෙද්දි මට දැනුනේ මම දිය වෙලා යනවා වගේ. මගේ ඇඟ පුරාම හිරිගඩු පිපුණා. "ඇයි මන් දිහා බලන්නේ නැත්තේ?" එයා හෙමින් ඇහුවා. මම හෙමින් ඔළුව උස්සලා එයාගේ ඇස් දිහා බැලුවා.
ඒ ඇස්වල තිබුණේ මාව මත් කරන බැල්මක්. මට හිතුනේ මම මේ මොහොතට කොච්චර ආදරේද කියලා. වැස්සේ සද්දේ, ඉටිපන්දම් එළිය සහ කසුන්නයියගේ මේ සමීප බව මේ හැමදේම මාව අමුතුම ලෝකයකට අරන් යනවා වගේ. අයියේ මට අමුතුයි වගේ. මම මිමිනුවා. මොකක්ද දැනෙන්නේ? එයා මගේ අතින් අල්ලලා එයාගේ පපුව උඩින් තියාගත්තා. එයාගේ හදවත මහා හයියෙන් ගැහෙනවා මට දැනුණා. මගේ හදවතත් ඒ වගේම වේගයෙන් ගැහෙනවා. එයා මගේ අත තදින් අල්ලගෙන මට තවත් කිට්ටු වුණා. දැන් එයාගේ හුස්ම මගේ මූණට වදිනවා. මට ඔයව හැමදාම මෙහෙම ළඟින් තියාගන්න ඕනි. එයා කියමින් මගේ නළලට හාදුවක් දුන්නා. ඒ හාදුවත් එක්ක මගේ ඇස් දෙක ඉබේටම පිය වුණා. මම මගේ දෑතින් කසුන් අයියව බදාගත්තා. එයාගේ ශක්තිමත් පිරිමි සිරුරට මගේ පපුව තද වෙද්දි මට දැනුනේ ලෝකේ තියෙන ලස්සනම හැඟීම. අපි දෙන්න ඒ විදිහටම ගොඩක් වෙලාව හිටියා. කාටවත් මුකුත් කියන්න උවමනා වුණේ නැහැ. අපේ හුස්මවල ශබ්දය විතරයි ඒ නිහඬ සාලේ ඇහුනේ. කසුන් අයියා හෙමින් මාව සෝෆා එකේ හාන්සි කළා. එයා මගේ උඩින් යෙබිලා මගේ දැස් දිහා බැලුවා. ඉටිපන්දම් එළියට යාගේ රූපේ හරියට සිතුවමක් වගේ. නංගි, ඔයාට මාව විශ්වාසයි නේද? එයා ඇහුවා. ඔව් අයියේ, මම ඔයාට ගොඩක් ආදරේ. මම පළමු වතාවට මගේ හිතේ තිබෙන රහස එළියට දැම්මා. එයා මගේ තොල් මත එයාගේ ඇඟිල්ලක් තියලා මම දන්නවා මටත් එහෙමයි කියලා මගේ කම්මුලක් හෙමින් සිපගත්තා. ඒ ස්පර්ශය මගේ මුළු සිරුරම ගිනි ගන්නවා වගේ හැඟීමක් ඇති කළා. ඒ මොහොතේ මට දැනුනි මුළු ලෝකෙම නවතිලා වගේ. වැස්ස තවත් තදින් වහිනවා. වහලට වදින වැහි බින්දුවල සද්දය දැන් හරියට සංගීතයක් වගේ. කසුන් අයියා මගේ ගෙල ප්‍රදේශයේ හිමින් සිපගනිද්දි මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා. මං එයාගේ කොණ්ඩේ අතරින් මගේ ඇඟිලි යවමින් එයාව මට තවත් තද කරගත්තා. අපි දෙන්න අතර තිබුණේ වචන වලින් විස්තර කරන්න බැරි බැඳීමක් වගේ මට දැනුණා. ඒක රාගයකට වඳා එහා ගිය ආත්මීය බැඳීමක් වගේ මට දැනුණා. හැම ස්පර්ශයකින්ම හැම හාදුවකින්ම අපි දෙන්න තවත් කිට්ටු වුණා. එයාගේ දෑත් මගේ ඉන වටා තද වෙද්දි මට දැනුනේ මම එයාගේම කොටසක් විලා කියලා. එකපාරටම පාරේ වාහනයක් යන සද්දයක් ඇහුණා. අපි දෙන්නම තිගැස්සිලා ඈත් වුණා. කසුන් අයියා ඉක්මනට නැගිටලා ජනීලෙන් බැලුවා. මම මගේ විසිරුණු කොණ්ඩයයි ගවුමයි හදාගත්තේ හිතේ තිබුණ කලබලයට. බය වෙන්න එපා. ඒ පාරේ යන වාහනයක් විතරයි. එයා කිව්වා. ඒත් ඒ මොහොතේ අපේ තිබුණේ අමුතු නිහඬතාවය බිඳිලා ගියා. කසුන් අයියා ආයෙත් මගේ ළඟින් වාඩි වෙලා මගේ අත තදින් අල්ලගත්තා. නංගි, මම දන්නවා මේක අපේ රහසක් කියලා. ඒත් මම කැමති නැහැ ඔයාට හොරෙන් මේක කරන්න. මම ඉක්මනටම අපේ ගෙවල් වලට කියලා මේක ස්ථිර කරගන්නවා. එයා කිව්වේ හරිම අවංකව. එයාගේ ඇස්වල තිබුණේ ස්ථීර අදිෂ්ඨානයක්. මට ලොකු සතුටක් දැනුණා. මම කසුන් අයියගේ උරහිසක ඔළුව තියාගත්තා. මටත් ඒකමයි ඕනේ අයියේ. මට බයයි ඔයාව නැති වෙයි කියලා. ටික වෙලාවකින් කරන්ට් එක ආවා. සාලේ ලයිට් පත්තු වෙද්දි අපි දෙන්නම එකිනෙකා දිහා බලලා hina වුණා. ඒ hinaවේ තිබුණේ අපි දෙන්න විතරක් දන්නා රහසක්. කසුන් අයියා යාදී තෙමුණු බැනියම ආයෙත් ඇඳගත්තා. මම යන්නම් එහෙනම්, දැන් රෑ වෙලා. පරිස්සමින් ඉන්න. හෙට මම එන්නම් ඔයාව බලන්න. එයා කිව්වා. මම එයාව දොර ගාවට ගිහින් ඇරළුවා. යන්න කලින් එයා ආයෙත් මගේ නළලට හාදුවක් දීලා මම ඔයාට ආදරෙයි කියලා රහසින් මගේ කනට කළා කිව්වා. එයා යද්දි මට දැනුනේ මගේ හදවතත් එයා එක්කම ගියා වගේ. පහුවදා උදේ මම අවදි වුණේ හරිම සැහැල්ලු හිතකින්. රෑවුණු දේවල් හීනයක් වගේ මට මතක් වුණා. මම බැල්කනියට ගිහින් බලද්දි දැක්කේ කසුන් අයියා එයාගේ බයික් එක පිහදානවා. එයා මාව දැක්ක ගමන් ලස්සන හිනාවක් දැම්මා. ඒ හිනාවේ තිබුණේ අපි දෙන්න විතරක් දන්නා රහසක්. මට දැනුණා මගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් අරන් කියලා. අම්මලයි තාත්තලයි උදේම ආවා. මම වෙනද වගේම සාමාන්‍ය විදිහට හිටියත් මගේ හිත ඇතුලේ තිබුණේ කසුන් අයියා ගැන විතරයි. එයාගේ ඒ ස්පර්ශය, ඒ හාදු සහ ඒ ගැඹුරු බැල්ම මගේ මතකයේ සදාකාලිකවම රැඳිලා තියෙයි.
අල්ලපු ගෙදර අයියා දැන් මට නිකම්ම අසල්වැසියෙක් නෙවෙයි. එයා මගේ පණ වගේ ආදරය කරන මගේම කෙනෙක්. වැස්ස දවසක පටන් ගත්ත ඒ ආදර කතාව වැස්ස වගේම මගේ ජීවිතේ තෙත් කරලා ඉවරයි. එදා ඉඳන් අපේ ජීවිතවල අමුතුම වෙනසක් වුණා. අපි හැමදාම හවසට තාප්පේ ගාවදී හම්බ වුණා. කවුරුත් නැති වෙලාවට එයා මගේ අතින් අල්ලනවා, මට ලස්සන කතා කියනවා. ඒ හැම මොහොතක්ම මගේ ජීවිතේ මම ලැබපු ලස්සනම අත්දැකීම් වුණා. සමහර දවස්වලට රැට හැමෝම නිදාගත්තට පස්සේ අපි ෆෝන් එකකින් පැය ගණන් කතා කරනවා. නංගි, ඔයා ඊයේ ඇඳන් හිටපු ඒ රතු පාට ගවුමට හරිම ලස්සනයි. එයා කියනකොට මට දැනෙන්නේ අමුතුම ආඩම්බරයක්. එයා මගේ හැම පොඩි දෙයක් ගැනම උනන්දු වුණා. අපේ මේ රහස් ආදරය දවසින් දවස දලුලා වැඩෙන්න ගත්තා. හැමෝම ඉස්සරහා අපි සාමාන්‍ය විදිහට හිටියත් අපේ ඇස් දෙක මුණ ගැහෙන හැම මොහොතකම ලොකු කතාවක් හුවමාරු වුණා. ඒක හරියට කිසිවෙකුට සොයාගත නොහැකි රහස් භාෂාවක් වගේ. දැන් මාස කිහිපයක් ගෙවිලා. කසුන් අයියා එයාගේ ගෙදරට අපේ ගැන කියලා. එයාගේ අම්මලා මුලින් ටිකක් අකමැති වුණත් කසුන් අයියාගේ තීරණයට පස්සේ ඒගොල්ලොත් කැමති වෙලා. මොකද කසුන් අයියා කියන්නේ හරිම ස්ථිර ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක්. ඊළඟ සතියේ කසුන් අයියලගේ ගෙදරින් අපේ ගෙදරට එන්න හදන්නේ මේ ගැන කතා කරන්න. මට දැනෙන්නේ ලොකු සතුටක් වගේම පොඩි බයකුත්. ඒත් මම දන්නවා කසුන් අයියා මගේ ළඟ ඉන්නකම් මට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ කියලා. අපේ ආදර කතාව පටන් ගත්තේ අඳුරු වැස්ස දවසක වුණාට දැන් ඒක මුළු ලෝකෙම එළිය කරන තරම් ලස්සන වෙලා. වැස්සට පස්සේන දේ දුන්න වගේ අපේ ජීවිතත් පාට දහස් ගණනකින් ලස්සන වෙලා. මම අදත් බල්කනියට වෙලා බලන් ඉන්නවා. වැස්සක් එන ලකුණු පේනවා. ඒත් දැන් මට බයක් නැහැ. මොකද මම දන්නවා වැස්සත් එක්කම මගේ කසුන් අයියත් මගේ ළඟට එනවා කියලා. මේ රහස දැන් ලෝකේටම හෙළිවෙන්න නියමිතයි. ඒත් අපේ ඒ පළමු වැස්ස දවසේ මතකය ඒක සදාකාලිකවම මගේ හිතේ ලස්සනම රහස විදිහට පවතී.